හයි කොහමද? ගොඩ කාලයකට පස්සේ ඔන්න මං ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ ව්ලොග් එක මං ගැනයි නීරා මූවී එක ගැනයි. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මං හිතන්නේ මේ වගේ මිනි ව්ලොග් එකක් අරගෙන ඉන්නේ. හොඳයි, දැන් මං නීරා මූවී එක බලන්න හැව්ලොක් සිටි එකට ඇවිල්ලා තින්නේ. හැව්ලොක් සිටි මෝල් එකට. මගේ යුනිය එකේ යාළුවෙක් කෙනකන් තමයි මන් දැන් මේ බලාගෙන ඉන්නේ. මං මාරම කැමති මූවීස් බලන්න. ෆිල්ම් හෝල් එකකට ගිහලා විතරක් නෙවෙයි, ගෙදර අයත් එක්කත් මූවීස් බලන එකට මම මාරම කැමති. මොකද එක රීසන් එකක් තමයි අපි හැමෝම ඒ වෙලාවට ඒ දේ බලන්න එකට එකතු වෙනවා සහ එක එකනා ඒ මූවී එක ගැන දකින විදිය වෙනස්. ඒ ස්ටෝරි එක වෙනස්. මං ඒ දේවල් අහන්න හරිම කැමතියි. දැන් මම මේ මගේ යාළුවා එනකන් වාඩි වෙලා කල්පනා කරනවා. හරි, මං කියවනේ මං නීරා මූවී එක ගැනයි මං ගැනයි දෙකම මේ මිනි බ්ලොග් එකේදී කියනවා කියලා. ඉතින් දැන් මම මේ වෙනකොට මගේ ෆස්ට් කෝපරේට් ජොබ් එක මං කලින් NGOs වල ජොයින් වෙලා ඉඳලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. මම ෆස්ට් ටයිම් කෝපරේට් ජොබ් එකකට ජොයින් වුණා. ඉතින් මගේ කෝපරේට් ලයිෆ් එකේ පළවෙනි මාස 4ත් මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ. හරි, මං ජොබ් එක ගැන කියන කලින් දැන් එහෙනම් අපි ෂිෆ්ට් වෙමුකෝ නීරා මූවී එකට. මේ මූවී එක හරිම ලස්සනයි. මම වැඩි සිංහල මූවීස් ෆිල්ම් හෝල්ස් වලට ඇවිල්ලා බලලා නැහැ. ඇත්තටම මාරම ලස්සන මූවී එකක් බලාගෙන ඉන්න පුළුවන්. ඒකේ හරිම ලස්සන හැංගිච්ච ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් මම නීරා මූවී එකේ රියල් ෆෑන් කෙනෙක් නිසා ඒ ස්ටෝරි එක ෂෙයා කරගන්නේ නැහැ. ඒක හරිම ලස්සන ස්ටෝරි එකක් තියෙන ලස්සන ෆිල්ම් එකක්. මගේ යාළුවයි පොප්කෝන් එකකුත් අරගත්තා. තව ජූස් දෙකකුත් ගත්තා. ඇත්තටම අපිට ජූස් දෙක කලවරේ පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට හරියට. මට මේ මාරියා කියලා මූවී එකක් දැන් රිලීස් වෙලා තියෙන්නේ මම හිතන්නේ. ඒකත් බලන්න ආසාවෙන් ඉන්නවා. නීරා මූවී එකේ මෙන්න මේ සෝං එකට මම මාරම කැමතියි. ඇත්තටම ඒක ගැන කියන්න වචන නැහැ. ප්‍රණීතයන් මේග ඒ මූවී එකේ හිටපු හැම ඇක්ටර් කෙනෙක්ම මේ මූවී එකට මාර ලස්සනක් ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ටක් ගාලා මූවී එකත් බලලා ඉවර වුණා. මාර ලස්සනට මූවී එක රස වින්දා. ඉතින් ඕගොල්ලන්ටත් නීරා මූවී එක බලන්න බැරි වුණා නම් ඔන්න මූවී එක බලන්න. හැබැයි දැන් නම් හෝල්ස් වල තියෙනවද දන්නේ නැහැ. හරි, එහෙනම් අපි කතාව දැන් මාරු කරගමුකෝ මගේ වර්ක් ලයිෆ් එකට. ඉතින් මගේ වර්ක් ලයිෆ් එකේ මේ වෙනකොට යන්නේ 4th month එක. මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ගොඩක් දවස් මම වැඩ කරන්නේ ඉනෝවේෂන් ඇන්ඩ් රොබොටික් කම්පැනි එකක. හරිම ෂෝක්. මම සතියේ දවස් 3ක් වගේම වීකෙන්ඩ්ස් දවස් 2ක් වැඩ කරනවා. මට නිවාඩු තියෙන්නේ, ඒ කියන්නේ ලීව් ඩේට් අපිට තියෙන්නේ Monday and Tuesday. මොනේ මේ විදිහට තමයි අපේ මූවී ටයිම් එක ඉවර වෙන්නේ. ඔයගොල්ලෝත් යුනිවර්සිටි වැඩ හොඳට කරගන්න. මගේ ව්ලොග්ස් බලන අයට thank you. තවත් ලස්සන ව්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු.